කතානායකතුමනි ගෑස් සම්බන්ධයෙන් මතුවෙච්ච ප්‍රශ්නේ පහුගිය දින කීපෙම අපි උත්සාහ කළා විශේෂයෙන් අපේ රටේ ගෑස් සමාගම් දෙකක් තියෙනවා රජයේ සතු ගෑස් සමාගම ලිට්‍රෝ අනිත් එක පෞද්ගලිකයන් සතු ගෑස් සමාගම ලාෆ් ගෑස් සමාගම ලාෆ් ගෑස් සමාගම ගෑස් වෙළඳපොලේ 15%ක් 18ක් වගේ ප්‍රමාණයක් ආවරණය කරනවා ලිට්‍රෝ ගෑස් සමාගම 82ක් 80ක් 82ක් ආවරණය කරනවා සාමාන්‍ය දවසට ලිට්‍රෝ ගෑස් සමාගම මෙට්‍රික් ටොන් 17 1200ක් අතර ප්‍රමාණයක් අපි මේ බෙදා හැරීම් කළා ඊට අමතරව මෙට්‍රික් ටොන් 300කට ටිකක් 250ක් අතර ප්‍රමාණයක් තමයි ලාෆ් ගෑස් සමාගම බෙදා හැරීම් කළේ දිනකට. එතකොට මේ ප්‍රශ්නේ ඇති වුණේ පහුගිය සති දෙකක් තුනක් තිස්සේ දැන් ලාෆ් ගෑස් සමාගමේ ගෑස් බෙදා හැරීම නවත්තලා තියෙනවා. ඒ නිසා ගෑස් පාරිභෝගිකයා තුළ බියක් ඇති වෙලා තියෙනවා. ඒ ගෑස් සිලින්ඩරය වෙනුවට දැන් ඔහු ලිට්‍රෝ ගෑස් වලට ගිහිලා තියෙනවා. ඒ නිසා ගෑස් වෙළඳපොලේ ඇතිවෙච්ච හදිසි ඉල්ලුම නිසා දැනට අද දවසෙත් මෙට්‍රික් ටොන් 1500ක් සාමාන්‍ය අපි නිදහස් කරේ ගෑස් මෙට්‍රික් ටොන් 1200යි 1500ක් අද දවසෙත් හෙට දවසෙත් සෙනසුරාදා දවසෙත් නිදහස් කරන්න සැලසුම් කරලා තිනවා විශේෂයෙන් වෙළඳපොලේ ඇති වෙලා තියෙන ගෑස් සිගය මේ අවම කිරීම සඳහා. ඒ වගේම ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් සිගයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කොයි වෙලාවෙවත්. මේ වෙනකොට දවස් 3කට අවශ්‍ය ගෑස් තියෙනවා අපි ඒවා නිදහස් කරන්න සූදානම් කරලා තියෙන ඕඩර්ස් අනුව. ඒ වගේම ඉරිදා එන එක නැවක් ආපහු අඟහරුවා දෙන තව නැවක් ඒ විදිහට නැව් ටික ෂෙඩියුල් කරලා තියෙනවා. හැබැයි අපි ලාෆ් ගෑස් සමාගමේ ආයතනයට නිශ්චිතව දැනුම් දීලා තියෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය පෙරේදත් ගෙනලා කතා කරා. අද දවසේ ලිඛිතව දැනුම් දුන්නා වුන් පාරිභෝගිකයන් සිලින්ඩර් අරගෙන ගෑස් ටික නැති වුණාම ප්‍රශ්නකට මුහුණ දෙනවා. ඒ නිසා වහාම ගෑස් ටික ගෙනල්ලා බෙදා හැරීමේ කටයුතු කරන්න. අපිට දැනගන්න තියෙන ආකාරයට 25 වෙනිදා තමයි ඔවුන්ගේ නැව එන්න ඉඩ තියෙන්නේ. ඒ නිසා වෙළඳපොළ තුල ගෑස් සිගය නිසා පැනික් සේල් එකක් එහෙම නැත්නම් ඩිමාන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. කලබලය නිසා ඇති වෙලා තියෙනවා. මේ ගෑස් නැති වෙන නිසා පාරිභෝගිකයන් නිර්ග් ගෑස් එකට මාරු වෙනවා. ඒ නිසා ගරු විපක්ෂ නායකතුමනි මේ වෙලාවේ ගෑස් වල කිසිදු හිගයක් නැහැ. ගෑස් ප්‍රමාණවත් ලෙස ලබා දෙනවා. මේ වෙනකොට ලිට්‍රෝ ගෑස් සමාගම මේ පිළිබඳ රටට කරුණු කියලා තියෙනවා. මේ වෙනකොටත් ඒ කරුණු කියලා තියෙනවා. අපි ලාෆ් ගෑස් සමාගමට දැනුම් දීලා තියෙනවා. පාරිභෝගිකයන් රවට්ටන වැඩේ කරන්න එපා. වහාම ගෑස් ගෙනලා බෙදා හැරීමේ කටයුත්ත කරන්න. එහෙම නැත්නම් ඒ කහපාට ගෑස් එක ගත්ත පාරිභෝගිකයාට මේ ප්‍රශ්නේ දැන් බරපතල වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නෙට උත්තර හොයලා තියෙනවා. මේ හදිසි ගෑස් සිගයක් ඇති වේයයි. නිවුස් හදන කට්ටියක් ඉන්නවා. විපක්ෂ නායකතුමා කියලා මම කියන්නේ එතුමා මේ ඇතිවෙච්ච තත්ත්වය සමාජ මාධ්‍යවල අනේක මෙතුමා මේ දකින්නත් පුළුවන්. එහෙම කියන්න පුළුවන්. හැබැයි රට පුරා මට ලිස්ට් එක කියන්න පුළුවන් ගෑස් බෙදා හැරීමේ ලිස්ට් එක ඕනනම් ඒ වගේම අද දවසේ ගෑස් සමාගම බෙදා හැරීමේ ලේඛනත් එක්ක ගරු විපක්ෂ නායකතුමා රටට ඉදිරිපත් කරන නිසා කිසිසේත් ගෑස් සිගයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ.